හරි ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු ඔයාගේ කම්පියුටර් එකත් පවර් ඔන් කරාට පස්සේ කම්පියුටර් එක ඔන් වෙලා ආපහු ටික වෙලාවකින් කම්පියුටර් එක ඔටෝමැටිකලි ඔෆ් වෙලා ආයෙ පාරක් ඔන් වෙලා මේ විදිහට මේක එක දිගට රිපීට් වෙනවා නම් අපි කොහොමද මේ දේ හදා ගන්න ඕනේ කියන දේ ගැන. ඉතින් මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් මගේ කම්පියුටර් එක ඔන් කරගෙන මේ වෙලාවේදී මේ ෂූ එක මේ කම්පියුටර් එකේ තියනවා කියන දේ ඔයාලට පෙන්නන්න. හරියට මම මෙන්න මේ විදිහට කම්පියුටර් එක ඔන් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා කම්පියුටර් එක මේ විදිහට ඔන් වුණා. ඉතින් ඒත් එක්කම අපෝ කම්පියුටර් එක ඔටෝමැටිකලිම ඕෆ් වුණා. අපෝ ටිකක් වෙලා යනකොට ආයි කම්පියුටර් එක පවර් එක අරගෙන ඔන් වෙන්න try කරනවා. අපෝ ඕෆ් වෙනවා. ඒ විදිහටම ආයෙත් ඔන් වෙනවා. ඉතින් මේක රිපීට්ලි සිද්ධ වෙනවා. ඉතින් අද වීඩියෝ එක මම අරගෙන ආවේ මේ දේ කොහොමද අපි හදාගන්න කියන දේ ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් වැඩි කතාවකට යන්නේ නැතුව අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ PC එක වයර්ස් වලින් අන්ප්ලග් කරගෙන මෙන්න මේ විදිහට ඉස්සරහා තිබුණ කවර් එකත් අයින් කරගත්තා ඔයාලට මේ දේ ගැන කියලා දෙන්න. ඉතින් ඔයාලගේ කම්පියුටර් එකත් මේ විදිහට නිතරම පවර් ඔන් වෙනවා ආයෙත් පවර් ඔෆ් වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ දිගටම ඇති වෙනවා නම් ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ PC එකේ ඇතුලේ කොච්චර ඩස්ට් එකක් තියෙනවද කියන දේ චෙක් කරගන්න. ඉතින් මේක තමයි මුලින්ම කරන්න ඕනේ. මේ දේ සිද්ධ වෙන්න ප්‍රධාන හේතු තුනයි තියෙන්නේ. පළවෙනි හේතුව තමයි ඔයාලගේ කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි හේතුව තමයි ඔයාලගේ කම්පියුටර් එකේ සොෆ්ට්වෙයාර්ස් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම තුන්වෙනි සහ වැදගත්ම හේතුව විදියට තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ ඩස්ට් එක ගොඩක් වැඩි වෙන එක. ඉතින් මම ඔයාලට මෙන්න මේ විදිහට ෆොටෝස් කීපයක් පෙන්නන්නම්. මම මේ කම්පියුටර් එක ඇතුලේ ගත්ත ෆොටෝස්. ඉතින් ඔයාලට මේ ෆොටෝස් ටික දැක්කම පේනවා ඇති මගේ PC එක ඇතුලේ කොච්චර ලොකු ඩස්ට් එකක් මේ වෙලාවේ තියෙනවද කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ තමයි අපේ කම්පියුටර් එකේ ඩස්ට් එක ක්ලීන් කරගන්න එක. ඉතින් ඒ වගේ මම එක විශේෂ දෙයක් නෝට් කරගත්තා මගේ කම්පියුටර් එකේදී. මගේ කම්පියුටර් එකේ මදර්බෝඩ් එකේ ෆෑන් එක කැරකෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ මගේ කම්පියුටර් එකේ මදර්බෝඩ් එක ඕවර්හීට් වෙන්න නැතිද තියෙනවා. ඉතින් මේ වගේ හේතුවක් වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි මුලින්ම මේ කම්පියුටර් එක ඇතුළ ෆුල් ක්ලීන් කරගෙන ආපහු ප්ලග් කරලා බලමු. මේක 95% වැඩ කරන්න ඉඩ තියෙනවා. හරි ඉතින් මේ ක්ලීනින් එක ඔයා කරගන්නකොට ඔයා විශේෂයෙන්ම බලන්න ඕනේ තැන් තියෙනවද? ඉතින් මේකට උත්තරය ඔයා විශේෂයෙන්ම බලන්න ඕනේ එක තැනක් තමයි ඔයාගේ RAM port එක සහ RAM එක. ඉතින් ඔයාලට මෙතන පැහැදිලිවම පේන්නේ නැතුව ඇති. ඉතින් මම මේ විදිහට RAM එක ගලවලා අරගෙන ඔයාලට පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් RAM එක ගන්න. ඉතින් RAM එක විශාල කොටස් ප්‍රමාණයකට වෙන් කරලා තියෙනවා. කම්පියුටර් එකේ පෝට් එකේ සෙට් වෙන තැන. ඉතින් පැහැදිලිව බලා ගන්න හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙන්න මේ විදිහට ඉතාමත් පොඩි කෑලි ගොඩක් තියෙනවා මෙතන අපේ මදර්බෝඩ් එකට සෙට් වෙන්න. ඉතින් මෙතන මේ එකක් හරි දූවිලි වලින් වැහිලා ගිහිල්ලා තිබුණොත් ඔයාලට මේ වගේ එරර් එකක් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයා හොඳටම ක්ලීන් කරගන්න ඕනේ එකක් තමයි මෙන්න මේ RAM එක සහ RAM එකේ පෝට් එක. ඉතින් මෙතන RAM එකේ ඇතුලේ පෝට් එක ඔයා හොඳට ක්ලීන් කරගන්න ඕනේ. RAM එකේ පෝට් එක ඇතුලේ දූවිලි රැඳිලා තියෙනවා නම් අන්න ඒ දූවිලි ටිකත් මෙන්න මේ විදියට අයින් කරගන්න. හරි ඉතින් මෙන්න මේ RAM ක්ලීනින් එකෙන් පස්සේ අපිට තව මොනවද ඒ වගේ විශේෂ තැන් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා ඔයාගේ කම්පියුටර් එක. අපි දන්නවා සාමාන්‍ය කම්පියුටර් එක ටර්න් ඔෆ් කරාට පස්සේ ඒක ටර්න් ඔෆ් කරලා සම්පූර්ණයෙන්ම තියලා අපි ආයෙ මේක ටර්න් ඔන් කරනකොට අපිට හැකියාව තියෙනවා මේකේ ටයිම් එක ඩේට් එක මේ හැමදේම අප්ඩේට් වෙලා තියෙනවා බලා ගන්න. ඉතින් මේ දේ සිද්ධ කරන්නේ පුංචි බැටරි එකක් හරහා. සහ ඒකට
යොදා ගන්න මෙන්න මේ බැටරි එක ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කම්පියුටර් එකේ. මෙන්න මෙතන තමයි මේ බැටරි එක තියෙන්නේ. ඉතින් මේ රවුමක් වගේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේ බැටරි එක තියෙන්නේ. ඉතින් මේ බැටරි එකේ දූවිලි බැඳිලා තිබුණොත් මෙන්න මේකත් ප්‍රශ්නයක් වෙනවා. මේ වගේ ගැටලු ඇති වෙන්න. ඉතින් ඒ නිසා ඔයා මෙන්න මේ බැටරි එකත් හොඳින් ක්ලීන් කරගන්න අවශ්‍ය වෙනවා. ඔයාලට පුළුවන් නම් වැකුම් ක්ලීනර් එකක් වගේ ගොඩක් ලොකු පවර් එකක් නැතුව සාමාන්‍ය කුලං අල්ලගන්න මේකට ක්ලීන් වෙලා යන්න ඔක්කොම පෝට්ස් ටික අන්න ඒ වගේ දෙයකින් ඔයාලට මේ හැම තැනක්ම මේ විදිහට ක්ලීන් කරගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මෙන්න මේක තමයි මේ BIOS බැටරි එක. ඉතින් මෙන්න මේ පුංචි බැටරි එකකින් තමයි මෙතන තියෙන මෙන්න මේ ගොඩක් දේවල් වලට අවශ්‍ය කරන මේ පවර් එක දෙන්නේ. ඉතින් මෙන්න මේ බැටරි එකත් හොඳට පිරිසිදු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ බැටරි එක ගලවනකොට පොඩි ක්ලිප් එකක් තමයි තියෙන්නේ. ඒකට පහළට තල්ලු කරන් තමයි තියෙන්නේ. ඒක බොහොම පරිස්සමෙන් ගලව ගන්න සහ මේක හොඳින් ක්ලීන් කරගෙන ආපහු මේක කම්පියුටර් එකට සවි කරගන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ බැටරි එකේ මෙන්න මේ පැත්ත තමයි ඔයා ඉදිරියට තියන්න ඕනේ. ඉතින් මෙන්න මේ පැත්ත තමයි බෝඩ් එක පැත්තට තියන්න අවශ්‍ය වෙන්නේ. හරි ඉතින් නැවත සවි කරගන්නකොට ඔයාලට තියෙන්නේ බැටරි එක අදාළ තැනට තියලා ඇතුළට තද කරන්න. එතකොට ලොක් එක ආපහු ඒ විදිහටම වැටෙනවා. ඒ ගලවන්න අවශ්‍ය නැහැ. ලොක් එක පහළට තල්ලු කරාම බැටරි එක ඉස්සරහට එනවා. හරි. ඉතින් මම මේ වෙනකොට අවශ්‍ය කරන විශේෂම තැන් එක කම්පියුටර් එක ඇතුළේ ගොඩක් මේ වෙනකොට ඩස්ට් එක අයින් කරගෙන ඉතින් මට මීටත් වඩා මේකේ ඩස්ට් එක අයින් කරගන්න තියෙනවා නම් හොඳයි. හැබැයි මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන නිසා අපි දැන් අපේ කම්පියුටර් එක ප්ලග් කරගෙන අපේ කනෙක්ෂන් එකට අපේ ඉලෙක්ට්‍රිසිටි කනෙක්ෂන් එකට මේක ආපහු ප්ලග් කරගෙන අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. අපි පවර් ඔන් කරන්න try කරපුවාම හරි ඉතින් මම මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම අපේ කම්පියුටර් එක ආපහු ඉලෙක්ට්‍රිසිටි එකට ප්ලග් කරගත්තා. ඉතින් අපි බලමු දැන් මම මේ කම්පියුටර් එක මේ විදිහට ඔන් කරගත්තොත් මොකක්ද අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ කියලා. ඉතින් අපි මේක ක්ලීන් කරගත්ත වැඩේ සාර්ථකයිද නැද්ද කියන දේ ගැන එතකොට බලා ගන්න පුළුවන්. අපේ මොනිටර් එකක් ටර්න් ඔන් වුණා. ඔව් ඒ වගේම අපිට දැන් බලා ගන්න හැකියාව තියෙනවා අපේ Windows මේ වෙලාවේදී ලෝඩ් වෙනවා. ඒ වගේම කම්පියුටර් එක ටර්න් ඔන් වෙලා තියෙනවා. ආපහු ටර්න් ඔෆ් වෙන්නේ නැතිව. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මම මේ කියලා දීපු දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් පළවෙනි වතාවෙම ඔයා ක්ලීන් කරනකොට මේ දේ ආපහු සිද්ධ වෙන්නේ නැති වුණොත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව ඔයාට පුළුවන් හරියටම ඔයාගේ RAM එක සහ ඒ වගේම ඔයාගේ අතින් ක්ලීන් වෙන්න අවශ්‍ය වුණ තැන් හරියටම ක්ලීන් වෙලා නැත්නම් අයිතෝතාවක් කම්පියුටර් එක ටර්න් ඔෆ් කරගෙන ඔයාලට ආපහු විශේෂයෙන්ම RAM එක තියෙන තැන ක්ලීන් කරගන්න. ඉතින් මම කිව්වා වගේම CMOS බැටරි එක සමහර විට ගලවලා අරගෙන ආපහු දානකොට ඔයාලට සමහරට එරර් එකක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ එරර් එකක් ඔයාලට ආවොත් ඔයා කරගන්න ඕනේ ස්ටෙප්ස් ටික මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. වීඩියෝ එකක් කොහොමද අපි CMOS settings default settings වලට මාරු කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාලට ඒ වගේ ගැටලුවක් එන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක හැමදෙනාටම ගොඩක් පැහැදිලි වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට දිනදා ජීවිතේදී ඇති වෙන මේ වගේ තාක්ෂණික ගැටලු වලට ඔයාලට උදව් අරගෙන තවත් මේ වගේ වීඩියෝස් ඉස්සරහට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා.